දැන්වීම වැවේ වතුර පොඩ්ඩක්වත් නොමැති බැවි මාළු පැටවෙකු හෝ බිහිවන තුරු මාළු නොවල්ලන මෙන් මෙයින් දැනුම් දෙමි හොරෙන් හෝ මාළු ඇල්ලුවොතින් දැල කටේ ඔබනු ලැබේ කවුසුනිල්ලක ඒව ගන්නේ තෝරන බල තෝ තේක බීප මට බෝලයකෝ මේක කන කෑම අපේ මේ බල්ලුව කන්නේ බෑ අම්මා පගන්නේ මේ ඉලප්පේ හැදි බන්නෝ මොනවද මේ හදන්නේ මේ පරිපුරිනෝ ඉලප්ප ගන්න පුළුවන් බල පාපිලා තාවුනේ තෝ මට බෙදෙන්න කෑවට පාසල් 30කට ණයයි මේ මට තව ඉලප්ප ගන්නකො දීපා මගේ වෙඩින් එක මේව කරගත්තානේ වෙඩින් හෝල් එක බලන්න ගියා ඒ ප්ලේට් වල ගණන් ඔක්කොම මෙව වෙලා තියෙන්නේ අපේ සතේ නෑ බැරිම තැන ගියා ලෝන් එකක් මෙව කරගන්න කියලා ඒ වගේත් ඔක්කොම පොලි යනම ඔක්කොම මෙව වෙලා තියෙන්නේ වෙඩින් එකට කලින් අනිවාර්යෙන් පිස්සු මෙව වෙනවා අනිවාර්ය වෙනවයි පිස්සු මෙව්ව වෙනව නෙවෙයි දැනටමත් උඹලට පිස්සු මෙව්ව වෙලා තමයි තියෙන්නේ ඒක ගොන්වට ලබ්බෙක්නේ ලෝන් දාලා ගන්නවද කියහන්කෝ වෙඩිම ලෝන් දාලා වෙඩිමක් ගත්තාම මාසයක් දෙකක් යද්දි නිකන් ගෑණි පේන්නේ හූනියමක් වගේ හූනියමක් මේ අහපන් මල්ලි උඹලා ඔය බැංකු ලෝන් දාගෙන 17 ණය වෙලා ඈ නෑදෑ සනුහරේට කියාගෙන අර ෆොටෝ ගහන එන පොරවල් ගෙනල්ලා ෆොටෝ ගහගෙන ඔය ඔක්කොම නර්තන මොකටද වර්ගයබෝ කරන්න නේද සත්තු තොපිට hina වෙනවා යකෝ අර බල පරවස්ස අර කාටද hina වෙන්නේ බොට යකෝ බොට වෙඩින් ගන්න කාලයක් නෙවෙයි මල්ලි මේ කාලේ වෙඩින් ගන්නව නම් ගන්න තිබ්බන්නේ කොයි කාලෙද අපේ කාලේ මේ පලාතෙම හොඳම වෙඩිම ගත්තේ කවුද මේ ජනක බං මේ ජනක ඔබ දන්නවද ඇමරිකාවේ බොම්බා යගනුවර බුරාජල් කලීපා කන්නාඩි දාන ගෑනු කෙනෙක් නම් මතකට එනවා වාසගමත් එක්කද නම කිව්වේ ඒ මගුලක් නෙවෙයි යකෝ බුරාජල් කලීපා කියන්නේ මහා විශාල හෝටල් කුළුණක් ඒකේ උඩම තට්ටුව අර චොපර්බානික මල්ලි ඒකට ගිහින් නැගලා හොම අහන් හිටපුවාම තවතිසාවේ දිව්‍යාංගනාවන්ගේ කුංජනාද ඇහෙනවා කුංජනාද අර මෙහෙකේ දැයනා විතරයිනේ එහෙකේ ඇහෙනවා උඹට කියන්න මල්ලි මගේ ඥාති යාළුවෝ හැමෝමත් එක්ක බස් 27ක් ගියා බං හොඳද බස් 28ක් ගියා අපේ ජෝඩි බාප්ලා එකක් ගියානේ බස් 28ක් ගියා බුරජා කලිපා වලට ඔබ දන්නවද කවුද මගේ සාක්ෂි සංකරේ කියලා නෑ ස්ටිව් ජෝක්ස් ඒ කවුද ජනකයි විහිළු කරන කෙනෙක්ද උඹ විහිළු කරන්නේ උඹ යකෝ Facebook එකේ අයිතිකාරයා අන්න එහෙමයි මේ ජනක සතයක්වත් ණය නොවි නම්බුකාර විදියට මගුලක් ගත්තා මට මතක විදියට උඹලා ඒ දවස්වල එන පොඩි මට ජනකේ මගේ හිතේ ජනකයාගේ මගුල ගැන වෙන්න දෙන්න කතා කර කර හිටියේනේ මල්ලිට කියන්න මල්ලි ජනකයාගේ මගුල් තමයි මගුල් තව පොඩ්ඩෙන් සෝෂාගේ අව මගුලෙන්නේ මේ මගුල ඉවර වෙන්නේ ගාලා කඩු පාරට ගියේ මට ජනකයියට මතක ජනකයියාගේ අර පළවෙනි ගෑණි පන්නන් එන්න ගියා අපි අර තොට ළඟ අර මුදලාලියාගේ වීල් එක අරගෙන ගියානේ මුදලාලියාගේ වීල් එක අරගෙන අපි තුන් දෙනෙක් ගියේ මතක නැද්ද අර ඒකගේ මිනිහා වීල් තුනකින් අපිට කොටන්න බැන්නුවේනේ මල්ලිට කියන්න මල්ලි තුන් අර ජපන් පාලමෙන් පල්ලෙහාට දැම්මනේ අපි මුදලාලියාගේ වීල් එක මතක නැද්ද ජනකයි තමුසේ මුදලාලියට වීල් එකේ ලස්සපා දුන්නේ නැහැ නේද ඔයි බල්ලු වැඩ කරන්න එපා ඔයි ඕම් බලනවා මිනිහා මැරලවත් තමුසේ ඉන්න දෙන්න මේ ඒක නෙමෙයි ජනකයි අපි අර කිල්නොච්චිය පැත්තේ ගොයන් කපන්න ගිහලා කළු කැත්ත කබර ගෑණියක් ගෙනාවා මතකද අර අපි ඔක්කොම ගිහලා ගොයන් කපන ගෙදර අර උයපු ගෑණියෝයි ඒකිත් ගියා නේද ඔයි තමුසෙත් එක්ක බුලන්ද ඔයි ගෑණියට ඉන්න හැබැයි දැන් ඉන්න ගෑන්න රත්තරන් ජනකයි අවුරුදු 3ක් විතර පවුල් කනවා නේද හතර දෙනා කොහෙද යන්නේ අර මැරිච්ච තමින්දයාගේ තුන්වෙනි කසාදේ නේද අර ණයාගාල මැරුණේ ණයාගාල මැරිච්ච තමින්දයාගේ තුන්වෙනි කසාදේ වැඳලා ඉන්න මේ ජනකයි ඔය තියෙන ණයතුරුත් ටික ගෙවලා දාලා මුදලාලියාගේ ලක්ෂ 5ක් දීලා දාලා හතරින් ඉන්නෝයි රත්තරන් ගෑණියක් තවුදර හම්බෙලා තියෙන්නේ මටත් වැඩ ගොඩක් තියෙනවා මල්ලියා මේ මං ගිහින් එන්න ජනකයි යනවා හොඳේ මේ ඒක නෙමෙයි ජනකයි අය ගෑණිය පන්නනවා එවනම් මට කියන හොඳේ අපි ඔය තැන් තැන් වල කියවන්නේ නැහැනේ මල්ලියා ජනකයි අපි ගිහින් එන්න එහෙනම් මල්ලි ජය වේවා හොඳේ යනවා හොඳේ
හරි ළමයි. ડોකියුමන්ට් ඔක්කොම හරිනේ. එක ડોකියුමන්ට් එකක්වත් අඩු නම් ට්‍රයල් පෙන්නන්නත් බෑ, ලයිසන් ගන්නත් බෑ. දන්නවද ඔන් ડોකියුමන්ට් ටික? ID කොපි ඕනේ, ඔරිජිනල් උප්පැන්නේ ඕනේ, එල් පර්මිට් එක ඕනේ. ඒකක් හරි අඩු නම් ට්‍රයල් පෙන්නන්න බෑ. සර් උටන උගුරද කොහෙද? ඇඟට ආයිනවයි ඇඟිල්ලෙන් ආයිනවයි. මේකට දෙන්න ඕන ලයිසන් නෙවෙයි. ඕකනේ ඔයි. තව ටික වෙලාවකින් තමුසේගේ ජීවිතේ වටිනම දෙයක් ලැබෙන්න හදන්නේ. ඔය ටික වෙලාවකට ඇඟේ පතේ අමාරු නතර කරලා පොඩ්ඩක් ඉන්නවා. මෙහෙන. මෙන්න මෙතනින් ඉන්නවා. එල්ලන්නේ නැවත. ఛీ படத்திரே மாசிலா உண்மை காதலே மாறுமோ මල්ලි මං ඔතන උදේ සෙරෙප්පු දෙක තියලා ගියේ මං ඔතන ඔබ පස්සේ බා කොහොම සෙරෙප්පු දෙක අයියා ලයිසන් ගන්නද නෑ මේ සමෘද්ධි සහනාදර ගන්නවා ඒව හාල් කුල් එක කවුද බම්බු අයියා ට්‍රේනින් යනවා මන් දැකලා නෑ ට්‍රේනින් මේ ජනකට උඹට කියන්න මල්ලි කටාර් වල අවුරුදු 10ක් එක දිගට ඔය රෝදෝ 25 30 තියෙන ලොකු 10 වීල් ඒ ලෝප එකෙක් මම එතකොට ගජබා සුපර් ක්‍රෝස් ෆෝමියුලා 1000 ඩුකාටි ගෝනි ෆ්‍රී එතකොට මොකක්ද අර වැල්ලවත්ත සුපාටා මේ ඔක්කොම පැදපු එකක් යකෝ මම බලන්න කියන්න මල්ලි ඔය ඩිලන්ත මාළගම මහත්තයා ඉන්නවනේ ඒ එතුමා ඉන්න තැන හරිනම් කවුද ඉන්න ඕනේ මේ ජනක එදා ඒ රේස් ඉන්ටර්වයුව එක තියෙන දවසේ මට යන්න බැරි වුණා. මේ කුඹුරු වැපිරිල්ලක් තිබ්බ බං ධම්මිකයට අත්තමත් දෙන්න තිබ්බා. ඒ හින්දා මට එදා යන්න බැරි වුණා. එදා ඒ රේස් ඉන්ටර්වයුව එකට ගියා නම් කවුද අද ලැම්බෝගිනි පදින්නේ? දිලන්ත මාළගමුවනේ. සිම්පන්චි ගොනෙක්නේ. යකෝ ජනක මේ ජනක. එහෙව් එලෝපු මට මේ සිසිකි මරුටිය මොන සිප්පි කෑල්ලක්ද ඔයි? මල්ලි මට මොකටද දාන්න ප්‍රසද මල්ලි සිද්ධ මල්ලි මට පොඩ්ඩක් මේ වීස් එක දෙවලා තියෙන්නේ පොඩ්ඩක් සික් වෙලා ඉන්නේ ඔයා මම හිතුවා කාඩ් එක බලමු නැසන්ත හරි සින්දා ඔයා ගිහලා බයික් ටික බලන්න ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් නේ හරි බලමු கண்டுமா சந்தேகம் எந்த மீது මූට ලලනා මීනියවද කොහෙද සර් මටත් ඇඟිල්ලෙන් අයින්නවා අනම්මනම් කරනවා වැත්තුවනේද කොන්නක තමුසලට කොච්චර ට්‍රේනින් කරත් වැඩක් නැහැ නේ තමුසල වගේ උන් තමයි පාරේ ඉන්න අහිංසක මිනිස්සු යට කරලා මරලා දාන්නේ යනවා ගිහලා දානවා තිපතනි බයික් එක තමුස වෙල් බලන්න කොහොමද අර බූරුවා කෝන් එක මස් කරා දැන් ඒකෙන් ආයෙ වැඩක් ගන්න බෑ බලන් ඉන්න පුතා මන්ද මල්ලි වැඩ නැහැ ලොන සොහලා දාන්න හිතෙනවා හරි ඊළඟ එන්න ගන්න බයික් එක අර යන්න දංගල ඕවා තියෙන්නේ යට කරන්න තමයි පිස්සු කෙල්ල මම මෙතන බලන් ඉන්නේ ඔයා පාස් මලම පිතා ඉතමල්ලේ අර කල්ලම ෆේල්ද මොකද උනේ ඔව් සර් කෝන් එක වැදුණා සර් පොර පරිස්සමෙන් පදින්න දරුවෝ thank you sir අංක 13 එකයි දෙකමාරයි අපේ ජනක ඔව් මං කියලා දීපු ටික මතකයිනේ මං අත උස්සනකොට ස්ට්‍රේනිල් එක උඩින්ම කපලා ගන්න. හරි මේ පැත්තට. අත පාත දානකොට කෙලින් කරලා බ්‍රේක් කරගන්න. හරි ඒක මොකද්ද? 2000ට ඊට වැඩිය කරන්න බෑ. වැඩේ හරියට කොට දාගන්න.
හරි හරි අයි වෙන මේ බ්‍රේන් සවුඩි පැද්ද අපිට මේ මෙව්ව කජුද වැඩේ හරියට කොට දාගන්න ඕනේ. නාගන්න නම් එපා. මේ යනවා යන්න අයි වෙන අවුරුදු 10ක් කටාර වලට එන්නෙල් පැද්දකුවනේ. ඒ මදිවල තව සුපර් ක්‍රොසුත් පැද්දලු. ආන් එක්සැමිනර් සර්ගේ දකුණු අතයි දකුණු කකුලයි දෙකම ඇඹරිලා. වම් අතින් කතිර ගාල් තමයි තමුසේගේ ලයිසන් ටෙම්පරරි කැන්සල් කරේ. අයියෝ ජනක इसको रहा आगे कत्ता लेता दिया ओडा करन देना ये ओडा का जन्म वाला अयो ओडा कडी वाला ගේන්න ගාම් බෝබන් ජනකය එනවා මේ ඕක આવොත් නම් ධාර වාතයක් එනවා. ඕකයි පම්පෝරියාගෙන තමයි ඉන්නේ මෙතෙන්දලා රෑ වෙනකන් සෙල්ලම් කරන්න වෙන්නේ. අද නම් හුදෝ chance එකක් බලලා හුදෝ ගුලියක් ආත මල්ලි ක්‍රීඩාව කියන්නේ එහෙට මෙහෙට පැනලා නිකන් දූවිලා උස්සන් නටන එක නෙවෙයි. ක්‍රීඩාව කියන්නේ මොකද්ද කියලා මම අද ඔබලට කියලා දෙනවා. වරලා ඔක්කොම වරෙන් ඔය බෝලෙත් තරවර. හරි කට්ටිය ඩබල් එකේ හදාගන්න ආප් සර්කල් එක. බෝල දා. අද්ද බම් මේ අර ඇස්සහට එල්ලන්නේ අලුතෙන් හදන ගෙවල් වල ලබු ගෙඩි. ඒකක් වගේ නේ. හරි කමන්න. මේ ජනක මල්ලි මේ ගමට මේ රටට ක්‍රීඩාවෙන් හොඳ ගෞරවයක් ගෙනව මිනිස්සෙක්. ඈ උඹලා දන්නේ නැතේද තාත්තලාගෙන් අහගෙන ඉන්න. ක්‍රීඩාව කියන්නේ මල්ලි තියරි විතරක් නෙවෙයි. න්‍යායාත්මක දැනුමත් අනිවාර්යෙන්ම ඕනේ. මල්ලි උඹ ක්‍රිකට් මැච් එකෙන් බලනවද? මොනවද කියන්නේ අයියේ? ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රිකට් කියන්නේ ආගමක්. මෙතන තියෙන්නේ. හරි. එහෙනම් කියහම් බාණ්ඩ 2014 ක්‍රිකට් ලෝක කුසලාන්නේ නායකයා කවුද? 2014 නේ. ගොඩක් කල්නේ ඉතින් මතකත් නැහැ. වනිදු නේද? එනපන් ඔක ටොක්ක එනපන්. කියන උපම එන්නනේ උඹ. ඊළඟට උඹ කියපන් බලන්න ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකක්ද? ක්‍රිකට්. ක්‍රිකට්. එනපන් ටොක්ක එනපන්. හැබැයි මෙහෙමයි. වැරද්දකුත් නෑ ඉතින් ක්‍රිකටුත් වගේ තමයි. හැබැයි වොලිබෝල් තමයි ක්‍රීඩාව ජාතික. ඕන් තේරෙනවද? උඹලා ක්‍රීඩාවේ දැනුම තියෙන දන. උඹලට කියන්න මේ ජනක කියන්නේ හොඳ ක්‍රීඩා ෆැමිලි එකක කොල්ලෙක්. ඒක තමයි අද මේ මං ආවේ උඹලට මේක කියලා දෙන්න. අපේ සීයා ජපානයේ සමස්ත ලංකාවලින් මීටර් 100 මිඩල් 4ක් තියෙනවා අපේ ගෙදර. එතකොට මල්ලි ඔය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම ඔය දසුන් සානක දස්සා. එතකොට වනිදු පතරංග අපේ වනියා. උඩි කාලේ නම් මේ අත්වල හැදුනේ. එතකොට ඔය චාමි කරුණාරත්න යකා කියන්නේ පූ කන පොඩි කාලේ ධම්ම යකා. එක දවසක් මූවි මායි ගුඩු විදි හිටියා. මොකක්ද වචනයක් වැරදිලා මේක ඇරිය නැද්ද ගුඩු පොල්ලෙන්ම ඔළුවට මැහුම් 22ක් දැම්මා. 22ක් කියන්නේ 20ක් ඔළුවට දැම්ම දෙයක් මේ උරහිදාරියට දැම්ම මේ ඉඩම දින. මම මේ ලොකුකම් කියවනව නෙවෙයි. නෙට්බෝල් සූරතාවය ගත්තේ අපි මේ යාපනයේ තර්ජිනි බැඳලා ඉන්න. අනිත් පැත්තෙන් ගත්තාම කවුද යුපුන්න බේකොන් යුපුන්න මට වඩා අවුරුදු 7යි බාල එක පන්තියේ ක්ලාස්මේට්. ඉස්සර ඉස්කෝල් නිවාසාන්තර දුවද්දි මීටර් 100 දී සෙට් වෙන්නේ ඌයිමයි තමයි. ඌ මයුර මං ගජබා. ඌ මට වඩා හුවක දුර ඈතින් ඒ දවස්වල ආවේ. පස්සේ මං ඔය දුවන එක නතර කරා මේ කෙන්ද පෙරලෙන සීන් එකක් ආවා. මේ ඒවයින් වැඩක් නැහැ. අද මං කියලා දෙනවා නියමාකාරයෙන් කොහොමද වොලිබෝල් ගහන්නේ කියලා. රයිට්? යා මත් එක්ක. හරි. කීයක් ඉන්නවද? 7යි. මේ ජනකට 7ක් ඕනේ නෑ බං. ඵලයන් තව 3 දෙනෙක් එහා පැත්තට. මොනවාද බං බලන්න ඵලයන් එහා පැත්තට. නියම පාස්තිය දී බං හරි.
ඒ බෝලේ හරියේ. අවුලි බෝල් කියන්නේ අතිම්ම ගහන්න ඕනෙත් නෑ. මම කියන්නේ මට දිරි වැදුනා නේ පොද වෙන්න සීමත් ඒ මම කියන්නේ මම නෝතබා එන ගැහුවා ගියකෝ නෝතලා බෝලේ ඔබ මේ පැත්ත ඒ කවුද බයි සුවපති ඩෑස් ගහන එක ඔය බෝලේ දාපන් මල්ලි දාපන් අර උස කළු හීන්දෑරි එකක් ඉන්නවනේ එක මූණ සමතලා වෙන්න සමත පදම් වෙන්න දාපන් බෝලේ අයියෝ ජානකේ දසුන නෑදෑයෝ කිව්වා නේද යුපුණ මොකද්ද මේ ක්ලාස්මේට් මොකද්ද කතාවක් කිව්වා නේද අයියෝ මොකෝ බොඳ වෙලාද වඩිදු පතරයි අයියෝ පනරල් වගේ ලෑලි ගෙනල්ලා මේ බාසුන්නිය මෙලෝ රහක් නෑනේ අකෝ දේ දුන්නා වගේ අද අයියයි මේ පුවක් ගෙඩියෝකෙන් හීනෙට කපල් දෙනවකෝ මේ ගිරේ දාපු දන්නේ නේ මුන් කොහෙද කියලා කපල් දෙනවකෝ අකෝ පුවක් කපන්න මේ මැෂින් එකේ තෝ හිතුවද අකෝ මම මොරට රෝපන් කළා ගානතෝගේ පස්ස ෆ්ලැට් එන්න යත්තෙන් දැනගනින් පරය ඔතන එකයි දෙකයි මොකද්ද වල්ල කොරේ දෙකයි කියොත් අයියා දෙකෙන් අතාරින්න නැද්ද දෙකෙන් අතාරනවා මං කියන්නේ නෑ මේ මුදලාලි මේ අනේ මූ හරියන්නේ නෑ අනේ වැඩට වරේ මේ තට්ටු ස්ටාර්ට් කරනවා මේ කොටේ ඉරලා දාන්න ඔව් ඒකත් ඇත්තනේ na putuli badu patas galah tua adua gammes කොහොමයි ගම් හතේම ඉතින් වැඩෙක් වගේ වඩෙක් වේ නම් අපි රණේ බාස් තමයි හැබැයි මෙහෙමයි හැමදාම ওই ලෑලියට හරහා දාන 6යි 5යි කැටයන් ඇඳයි එතකොට මේ මොනර කැටයම දාපු අර දොර දෙකේ බුරු තල්මාරියයි ගහලා න අපේ එකට මේවා දිනු කරන්න බෑ ගොයියෝ අපේ රටට මොනවද ඕනේ නව නිපැයුම් ලෝකෙට ඉදිරිපත් කරලා අපේ රටට ඕනේ මොනවාද ඩොලර්ස් බස නැහැ මොකෝ මේ පුන්නක් උගඩ ගහගෙන හරි උන් තුන් දෙනා ඉන්නවන්නේ ඔය පුන්නක් කුණේ ජනකයි ලීකොඩු අනේ අකෝ තෝ හිතෝ දෙකෝ මන් දන්නේ නැහැ කියලා මේ ජනක වඩු වැඩ කරන කාලේ තොපේ තාත්තා හිටියේ 8 නෙවෙයි 7 හිටියේ 7 වෙදිලා හිටියෝ කට මං ලීයෙන් ගත්ත වැඩ ඒ කාලේ අපි මේ නිකම් පුටු අල්මාරි මේ සාදලා ලීයව භාවිතා කරේ නෑ අපි මොනවද කරේ නවනිපැයු කවුද අපෙන් ඒ දවස්වල බඩු ගත්තේ පිට රටවල් වල ඉන්න සුද්දෝ නෙමෙයි යකෝ සුද්දෝ උඹලට කියන්න මල්ලි ඒක දවසක් මං ගාව ගෝලියෝ 140ක් වැඩ කරා උන් ටිකත් එක්ක මං කැලේ ලීරේ හිටියේ කැලේට උඩින් අහසේ ඇහෙනවා මල්ලි මට ගුඩු ගාලා සද්දයක් පොට්ටක් විපරම් කරලා බැලින්න අපිට හෙලින් ආකාහේ මෙන්න හෙලිකොප්ටරයක් ඒ එක්කම වැටුණා මල්ලි කඹයක් මෙන්න එනවා කඹේ දිගේ කවුද STF එක වෙන්නේ නැති මායිතේ
ඔයලා කලේ කපනේ කාලන්න. මොකේ මිත්තනියගේ වස්ත්‍රය. නාසයිකේ ලොක්කා ආවේ. එතුමා මගේ වැඩ දැකලා පැහැදිලා ආව ගමන් මට කිව්වා really appreciate you කියලා. ඒ කියන්නේ මොකද්ද? මගේ කැටයන් හරි ලස්සනයි මම වැඩෙක් කියලා. වැද්දෙක් කියලාද? වැද්දෙක් කියලාද දන්නේ නැහැ කිව්වේ. අනවශ්‍යයිනේ. හරි හරි. වැද්දෙක් වුණත් වඩෙක් නේ. අඩේ. ඒකත් ඇත්තනේ. ඒ සුදුත්තම මාව හම්බෙන්න ආවේ ඇයි? ඒ නාසා ආයතනයේ යවන අලුත්ම රොකට් යන්ත්‍රේ මට කියලා ලීයෙන් හදව ගන්න. ඒ සුදුත්තම මට ඇවිල්ලා කිව්වා. ජානක මට වෙන මොකුත් එපා. මේ රොකට් එක මට ගහලා දීලා මම ගොඩ දාපන් සගෝ. කෙලින්ම ගැහුවා මල්ලි රොකට් එකේ උඩ හංස පුට්ටුව ගැහුවා. හංස පුට්ටුව ගහලා යටින් ගැහුවා දේවහයියේ ආරක්ෂාවයි කියලා. යට ගැහුවා වටේට මොණ්ඩ කැටේම ඩිකිය පැත්තේ. ඩිකිය පැත්තේ අර පිටිපස්සේ ඉන්න රොකට් වලට පේන්න ගැහුවා. මගේ පස්සයි ඔය මූණයි හරි අවදානම් කියලා. ඒ සුදුත්තමයා මං හදපු රොකට් එක දැකලා හරියට සංවේදී වුණා. මාව බදාගෙන මගේ මේ උර පත්තට ඔළුව තියන් අඬනකොට සට ගාලා වැටිච්ච කඳුළු මේ පුරිය දිගේ ගලා යනවා මට දැවුනේ. අන්න එහෙමයි මල්ලි අපි රටට ඩොලර්ස් ගෙනාවා. ඕන් ඕකගේ පම්පෝරිය අහන් ඉන්න නැතුව අර වෑරන් ගිහිල්ලා අර ගැටේ රැහැලා දාලා අර කොටේ ඉරලා දාපල්ලා හවසනට බඩු ටික දෙන්න තියෙනවා. ඔයාලා මේ හිතන නැති හැමදාම ජනක කියන්නේ බොරුය පම්පෝරිය. අනේ නිකන් යන්න වාසුන්නේ යන්න ඔන්න වෑගෙනින් ඔය ගැට්ට රැහැලා දෙන්න. අයියා මේක දෙන්නයි කියලා කිව්වා. මේ කොටේ පරිගන්නේ. අනේ මේ පැත්තකට ගියන් බලාගෙන වෑයක් භාවිතා කරලා හරියට ගැට්ට රහ ගන්න ආකාරය. උඹලා හිතද හැමදාම පම්පෝරි කියලා? යකෝ මේවා අපේ අත්වලට නිකන් හැඳි ගෑරුප්පු වගේ. බලාගෙන මේ ගානට මෙහෙම උස්සලා හොඳ ගැම්මක් අරගෙන මෙහෙම ඩොලර් 70000ක් නේද අර කොටේ උඩ රෝල් වෙන්නේ. ඒකත් ඇත්තනේ. අනේ මාව බේරගන්නකෝ. කවුරුත් නැද්ද? ඒ අර කවුද බං අර? ටාසන් නේද? ටාසන් බේරගන්න කියලා කෑ ගහනවද බං? මේ අර කුමුදු මාමයි කොල්ලා නේ බං? අඩ චනුකයා ඉන්නේ බං. චනුකයා බලන්න. මොකද මම ගහ උඩ කරන්නේ? අනේ මට බිමට බයින්න බෑ අයියේ. අනේ මාව බස්සපංකෝ. ඒ බහින්ද බයින මොන මගුලට තෝ නැග්ගේ? උදේ 6ට විතර නැග්ගේ මයින පැටව අල්ලන්න කියලා. මයිනා? ඔබට මම කියන්නේ මයිනා. දවල්ට කාලත් නෑ ওই බඩගින්න ඉන්නේ. අනේ මාව බස්සපංකෝ. දැන් කොහොමද මුව බස්සන්නේ? ඉතින් ගහකපමුකෝ. මේ පුළුවන් දෙයක් කියපන් බං. මේ මම නැගලා මුව බස්සන්නද? උඹ නගින්න එපා ඊට පස්සේ උඹට බැහැ ගන්න බැරිනොත් එහෙම. අනේ මාව බේරගනින්කෝ අයියේ. අනේ මේ කටවල හිට මම බාරකම් ඈ. ගම්. ගම් මයින් වල්ලන්න මේක. ඔබ වරේ. දෙර බයින්න එපා උට. මොකක්ද යකෝ ජනකේ කර බලු වැඩේ? අඩෝ නෑ බං ඒ. මම එකෙක් එහෙම ලණුවක් දාලා බේරගත්තානේ බං. අනේ නිකන් ඵලයක යන්න දැන් මේක ඉස්පිරිතාලේ අරන් යන්නත් එපේ. හරිනේ බං. ලණුව දාලා බේරගත්තේ මේ ලිඳේ ඉන්න එකෙක් නේ බං. මේක මේ උඩනේ මේක මේ ඔඩ දෙක වැටලුණා. එන්න. මේක කරන්න බෑ. දැන් වාරික 3-4ක් මැරියෙ. ඔන්න ඕක ඉක්මනට ගෙවලා දානවා මිනිස්සු. අපිටත් කරදරේනේ. අනේ නෑ සර් මේ කොරෝනා ප්‍රශ්නින්ද සර් ඔක්කොම නැත්තම් මම මේ වාරික ඔක්කොම ගෙවලා ඉවරයි සර්. අපිටත් කොරෝනා තාම මිනිස්සු. තාමසෙන් ඉඳලා බලනවා අපි විඳින දුක. වැඩි දවසක් බලන්නේ. බයිසිකලේ තියන් හරි මම ෆ්‍රිජ් එක ගෙනියනවා. බලනවා කෑන්න සුප් පෑදිලා දෙන්න තාමසලා හින්දා. ඇයි? මොනවාද බං සෝයිසා? ගමට ලැජ්ජ කරන්න බාබා. යකෝ බලපන් තොට බයින් එක මට ආන් අරහෙට ඇහුණා. යකෝ මිනිස්සු වගේ ජීවත් වෙලා රටට ලෝකෙට බරක් නොවි.
නෑ බං ජනකයා මේ කොරෝනා හින්දා ඔක්කොම ප්‍රශ්න බං හාල් මැස්සෙක් ගන්න සල්ලි නෑ කොහෙද මං වාරික ගෙවන්නේ බං ඵලයන් බයි යන්න. දැන් බලහම මේ ජනක කොහෙටවත් නැයිද කියලා. ඒව මල්ලි අපේ පොඩි කාලේ ඉඳන් ආව දේවල්. අපිට කියන්න අවුරුද්දට ඥාති ගෙවල් වල යනවනේ. ඔය රුපියල් 20 30 මිනිස්සු දෙනවනේ. හිත්‍රිත් දන්නේ නැතුව මල්ලි මේ 20 30 අරන් ඇවිල්ලා පහුවදාට ආයෙම ගිහින් දෙනවා මම. ණය තියාගන්න කැමති නෑනේ මල්ලි මම. ඉස්කෝලේ යන කාලේ කොස්ස ගන්න එකතු කරපු සල්ලි කොස්ස අරන් තව කීයක් හරි ඉතුරුනො 750 ගානේ හරි ගිහින් මේ මිනිස්සුන්ට බෙදලා දානවා. ඒ කියන්නේ ළමයින්ට මන් දීලා දානවා. ණය තියාගන්න නෑ මල්ලි මම. අපි හේව් ප්‍රතිපත්ති තියෙන මිනිස්සු. ඔබට කියන්න සොයිසා මේ කුණෙන් දිනු වෙච්ච සිටුවරු හිටපු ලංකාවක් මේක. ලංකාවේ නෙමෙයි නේ අයියා ඉන්දියාවේ නේ ඕකනේ පණ්ඩිතයිනේ උඹලා. උඹලට පෙන්නුවාම නේරු උඹලා බලන්නෙම සරනේරු දිහානේ බා. ලෝරහක් නෑ. ඒක නෙමෙයි මම ඔබට කියන්න ගියේ. උඹ ඔය හම්බ කරන එක තියෙනව නේද? ඕකෙන් 6න් 3ක් කාපන්. ඉතුරු 6න් 2 එකක් කාපන්. ඕකනේ බලයි කන බණේමනේ. ඒක ඉතුරු කරපන්. ඉතුරු එක ඉතුරු එකෙන් තොට ඔය කුණුහරුපෙන් බැලලා යන්න එන වාරික කාර්යෝගේ ණය ගෙවලා දාපන්. ඒක මහා පණ්ඩිතයිනේ තොපි නැද්දකින් තො සාපයක් යකෝ. මොකද ජනකයා නෑ බං අර මේ පොලි ජයරත්නය ඕකම රුපියල් 2000ක් ගත්තනේ බං. මේ අදහවස දෙන්න ඕනේ. මේ බලපමු මේ පැත්තට යන්නේ කියලා. යනවා. යන්නේ. එනම ෂේපේ මේ පැත්තේ මාරු වෙන්න. හරි බං මේ පැත්තේ යන්න බෑනේ බං. ආරිනෙන්දලා කඩේ උතනනේ. මේ තේ බිල රුපියල් 200ක් දෙන්න තියෙනවා. මේ බං ජනකයා මේ පම්පෝරිය නම් ඒ හරි හරි බං අදහවස දෙනවා ඕක. සොයිසා සොයිසා උඹලගේ අම්ම ඉන්නවද කිය ඇතුලේ? ඌ බං කන්න කතා කරන්නේ අම්මෝ දැක්කොත් එහෙම ගිනි විජ්ජුම්බරයක් එනවා. ඊයේ දවල් ඉල්ලගත්ත 500ක් පැයකින් දෙන්නම් කියලා. තාම දී ගන්න බැරි වුණා. මේ මම යනවා ඈ. මේ සොයිසා මේ ගමට ලැජ්ජ කරන්නේ නැතුව ණය කියලා මිනිස්සෙක් වගේ ඉදා. අපෝ ජනකයාගේ පම්පෝරිය නම් තියෙනවා කොහෙදකෝ පිස්ස පිහට්ට වගේ දුවන්නේ උඩ බලාගෙන. තාපොට මෙතන වැටලා මගේ බෙල්ල කැඩෙන්නේ. අයියෝ අතකන්. පිස්ස පියාටු කියන්නේ ජනකයි එහා ගම්මින් උන් වගේක් ඇවිල්ලා අපේ උන්ට ගැහුවා ගෑවිල්ලක් කොයි. අර වෙන්න දර තව ගාන ජනකයි අර පව් ජනකයි. කොහොමද මල්ලි මේ ජනක ඉන්නකම් පිටින් ඇවිල්ලා ගමේ උන්ට ගහන්නේ? ඒ උනාට අර ගහන්නේ. කො? අර අම්මට හුදු. මල්ලි මෙහෙමයි. උඹලා සත්ත පහකට බය වෙන්න එපා මේ ජනක ඉන්නකම්. මම බලාගෙන සිටුේෂන් එක මල්ලි. ඔළුව පාගෙනද මන් දන්නේ ජනකයි අර. අම්මේ ජනකයි කෑවා. ඒකනේ කියන්නේ බලයි කයිය විතරනේ. නෙද්දකින් පිටින් ඇවිල්ලා ගහනකම් මොන බම්බුවක් කරනවද බං බලා. මේ මම පැත්තකට යන්න බුකුටි කාපේ ගන්න. මල්ලි බල දෙනවර මෙහෙ. මම මචං මට උන් ලොකු නෑ. මට ඔතෙන්ට ගිහින් ඔය සෙට් එකටම ගැහුවා හැකි. මං ගැරඩිට ගහන්නේ නෑ මල්ලි. උඹලා දෙන්න හොඳට ධෛර්යය අරන් දැන් එතන ඵලයක්. උඹලා දෙන්නට එක එක හරි අතක් ඉස්සුවොත් මේ ජනක එතන ඉන්නේ. හරි? දැන් බයිනකෝ ඵලයන්. අනේ ජනකයා අපිට ආයෙත් ගුටි කන්න වෙයි බං අයියේ. මේ කොබි ජනකනේ කියන්නේ. ඕකනේ කියන්නේ. මා විශ්වාස නැද්ද උඹලට? ඵලයන් මම එනවා. ගහන් එක අතක් හරි තිබ්බොත් මං එනවා ඵලයන් මල්ලි. ජනකයි එනවනේ. මං කියන්නේ ඵලයන් මම බලන් ඉන්න මෙතන බලන් ඉන්නවා. ජනකයි එන්න ඕනේ ඈ. මේ බලන් ඉන්නවා. මේ ජනක සෑම දෙයක්ම විමසිල්ලෙන් බලාගෙන ඉන්නේ මල්ලි. කහනවා දැන් ඔයා බේර ගන්නවා කිව්වේ බේර ගන්නකෝ. ජනකයි බේර ගන්නවා කිව්වනම් වරෙන් බං. ඉවනවා වරෙන්. හරි බං හරි පොඩි දාංකෝ. මේ මෙහාපන්කෝ මෙහෙ බලහ මෙහෙ. යකෝ අපේ පරම්පරාව ඉන්නව නේද මල්ලි? අපේ පරම්පරාව ඇවිල්ලා මල්ලි මැර පරම්පරාවක් මල්ලි. මේ ජනකයි වරෙන්. මේ
මැර පරම්පරාවක් මල්ලි. අපි 100 දන්නව නේද? අපි 100ත් එක්ක හිටිය එන සෙට් එකක්. මේ බලන්න නැතුව මේ බලහන්කෝ. මේ පට්ට මැර පරම්පරාවක් මල්ලි. අපේ 100 දන්නව නේද? පට්ට මැරේ. අපේ 100ත් එක්ක හිටපු සෙට් එක ඔබ දන්නවද? තම රහල ඇති. අංගොඩ චන්දරේ. ඔතනින් ගියපුවම කවුද මේ කිරිදවල චීනා. සොත්ති උපාලි. කරාටි ධම්මික. එතකොට මේ චින්තක දන්නවද? බේකරිය චින්තකනේ. ඒකට පාන්තඩියක්වත් උස්සන්න පුළුවන් දෙයක්ෝ. අරු මේ චින්තක කියලා හිටිය පට්ට මැරේ. මේ මල්ලි මේ මුන්ට ගහන්න ඕනේ මල්ලි අතින් පයින් නෙවෙයි. මුන්ට ගහන්න ඕනේ කඩුවයි ගෙනට් එකයි තියෙනවා මං සිංගාල අරන් එන්නම්. එතකම් පොඩ්ඩක් ඔබ පිටුට බලන් ඉඳන් බත් එන්න පොඩ්ඩක් ගහයි. මේ මට ඩක් ගාලා ගිහින් එනවා මල්ලි. එතකොට වෙන්න ඕන දේවල් වෙලා තියෙයි මෙතන. හරි පොඩ්ඩක් ඩිෆෙන්ස් එක දාලා ෆෝවර්ඩ් එක දාලා අල්ලන් ඉන්න ගියා නිකන් ජාතික කණ්ඩායම වෙන්නේ නැතුව. මම ඩක් ගාලා එනවා. ඔබ බලන් ඉඳන් පොතට ඩක් ගාලා එනවා මල්ලි. එයා එනකොට ඔක්කොම ඉවරයි අයියෝ. බයන්නක මර කණ්ඩායමක කියන්නේ ජනකගේ කීර්තිය හානි කර දී නොහැකි. කීර්තිය ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා මසඟ විය යුතුයි. ජනක සියල්ලගෙන සිල්ලෙන් බලාගෙන ඉන්නේ මාල්ලි. ඒ ඔක්කොම කලුදු දෙලා බම් පේන්නේ. හැබැයි බං උන්ගේ වැඩ නම් පිළිවෙලයි අය. කොට එක උඩ පැන ගැහුවේ බං. හා දරකయ్యා මල්ලි ගේ කෝකුන් ගියාද? ගේ කැටි ගහනවා අම්මා කැටි ගහනවා. ඒ ගියාද? උන් ගියා. කෝ කඩුව. ඒක තමයි මම මේ කියන්න ආවේ. අපේ අර පෙර පාසල යන පොඩි එකා ඉන්නේ බා. ඌගේ මේ අල්ලපු පුටුවේ කමුගේ මේ පෑන් ඉරක් යන්ද කියලා උට කොටන්න කඩුව අරන් ගිහින් මොන්ඩිසෝරියට. බලහන්කො. ගෙදර බඩුවක් තියාගන්න බෑ. එතකොට ග්‍රැනේඩ් එක. ග්‍රැනේඩ් එක අනිත් එක. 7 වසරේ පොඩි එකා ඉන්නේ. මේකයි කෑල්ලට මොකද්ද කිව්වා කියලා. ටියුෂන් පන්තියට අරන් ගිහින් මේක බෝම්බේ ගහලානේ. බිත්ති නෑලු තහඩු නෑලු. අඩේ. රාවි මගේ ජනකයි ඉස්සරහා දේවට ළඟ පත නයික් ඉන්නවා කියලා සිරිබල මාම කිව්වා. පොඩ්ඩක් බලයි යන්න. අඩ මේ පත නයින්ට බය වෙන්න ජනක. යකෝ ගිය පොයේ දවසේ පන්සලේ දෙවටයිනේ හිටියා මේ විතර පත නය. පොයේ දවසේ මරන්න හොඳ නැති නිසා මේව කළා නෑ අරන් සමනල ගැටේ ගාලා වරා ගාගෙන තියලා ගියා. පව්වද ඇවිල්ලා සතා මැරුවේ මම මල්ලි. පොයේ සත්තු මරන්නේ ප්‍රතිපත්තියක් තියෙන්න. ජනකයි ඔයාට බඩු වැඩි වෙලා. මොකල්ද කියන්නේ? ඔයාට බඩු වැඩි වෙලා නේ. වන්ට බෝතල් ලැබුණා. කොයින්ද? වරෙන් බොට වැඩ. කොයින්ද බඩු? ජනක බඩු දෙනවා නම් ඔබ බීපා. කොයින්ද? මම කොයින්ද බඩු? කොයින්ද බඩු? මට මොනවා? කොයින්ද බඩු? ඔව් ගාව. මල්ලේ කවුද බං අර අතර වාමනේ දාන්නේ? බඩු වැඩි වෙලානේ. ඈ? බඩු වැඩි වෙලා. මට සුසිරිපාන මල්ලි. මොකද්ද බ්‍රෑන්ඩ් එක? මොකද්ද කේස් එක? වැඩක් නෑ ජනකයි කතා කරලා. වැඩක් නෑ. කාංචනමාව දාලා ගියා ජනකයි. මම ඒකින් හැමදේම නතර කරන්න හිටියේ. හැමදේම මම අරක්කු බොන එක ගෑනු නාන දිහා හොරෙන් බලන් ඉන්න එක ගමේ පොඩි හරක් කේස් තිබ්බා මං ඒකම මම නතර කළා ජනකයි. මට දැන් ඉඳලා වැඩක් නෑ ජනකයි. කොටින්ම කියනවා ජනකයි. මං ගෑණි ළමයි දෙන්න එපා අතරින් ඉච්චි. අඩේ? මාමු තිරසනෙක් නේ බම්මල්ලි. ගෑනු දරුවා අතාරනවා කියන්නේ තෝ බැඳලාද? තෝ බම්. කාගේ බයිලා වැඩක් නෑ. ගනින්
හැර බෑන්න පුච්චය එක සුසිරිපා මල්ලි බෝවා හිතන් දෙපා උඹට හොඳ කල් දවසක් කියයි මල්ලි ඉස්සරහට මන්දර වෙල නෑජනකයි වෙලටම දකින්න නම්බෙන් නෑජනකයි ඇයි රතයකවද මව්වා ජනකයි මවාබිවා බොගදවා බිවේ බලන්නපා මේ දැම්ම වාබිව මේ බාන්න බෝදේ මොකල් මල්ලි මෙදියන්න මම්මි බවා බෝදේ සිසිලෙක් නවූ බීලා තියෙන්නේ වාලුනේ ඒක තමා මට පොත් එක දාලා ගිය බොලු කොට ජනක